අලුත් මාසේ අලුත් දවසක් මේ පෙබරවාරි 1 වෙනිදා. ඉතින් පොහොය දවසේ අද ටිකක් පරක් වෙලා ඇත්තටම නැගිට්ටේ චුට්ටක් දවල් වෙලා. මොකද හැමදාම උදේට බබාලගේ වැඩ හස්බන්ඩ්ගේ වැඩ එක්ක ඉතින් ගෙවෙන නිසා අද චුට්ටක් පරක් වෙලා නැගිටපු ගමන්ම චූටි බබාගේ කෑම එක හැදුවාද. ඉතින් අද යාට මේව තමයි මම දෙන්නේ මේඩි බබාට. ඉතින් එයාගේ කෑම එක හදලා එයාට ෆීඩ් කරනවා. එයාට ෆීඩ් කරලා ඊට පස්සේ අපි අද කඩෙන් කනවා කියලා ප්ලෑන් කරන් තිබුණේ. ඉතින් අපි අද දෝසෙ කන්න ඕනේ කියලා හිතුවා. දෝසෙයි පරිප්පු වඩයි ඉතින් හොදි හස්බන්ඩ් කඩෙන් අරගෙන ආවා. ඉතින් මම හස්බන්ඩ් ලොකු බතුව අපි ඔක්කොම උදේම දෝසෙ කාලා ඉතින් අද ටිකක් නිදහසේ ඉන්න තමයි කල්පනා කරගෙන ඉන්නේ. මොකද වැඩත් එක්ක මේ දවස් ටිකේම ගොඩක් බිසි වුණා. ඉතින් අද ටිකක් නිදහසේ ෆැමිලි ටයිම් එකක් ගත කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මේලි බබාටත් කවලා යාවත් යාගේ නැප් එකට ලෑස්ති කරලා නෑ මෙයාව නිදි කරන ගමන් ඉතින් යාගේ නිදි කරලා මං ඊට පස්සේ උයන්න ඕනේ අපිට දවල්ට. ඊට පස්සේ මිකි බබාගේ කෑම එක හදන්න ඕනේ. බබාවත් නිදි කරලා කාමරෙන් එළියට ආවට පස්සේ අහස ඉතින් කළු වෙලා වහින්න තමයි ලෑස්ති වෙන්නේ. අද පොය දවසේ ඉතින් වේලාස නම් වහින්න හදනවා. ඉතින් කියන්නේත් ඉතින් මං ආසම වයිබ් එකක්. ඉතින් ඒ සීතලේ සුළුලඟත් ඉඳගෙනම උයන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් චූටි මිකීට කෑම එක තිබ්බා. යාට බේෂන බත් එකක් කරන්න හදන්නේ. බත්, කැරට්, පරිප්පු, වට්ටක්කා, බෝංචි, ඒ වගේම චිකන් දාලා මුකුණු වෙන පොඩ්ඩකුන් දාලා යාට කෑම එක හදන්න. ඉතින් ඒ වගේම අපිට හදන්න කියලා හිතුවාද පරිප්පු හදලා සැමන් එකක් සැරට තෙල් දාන්න හැදුවේ. ඒ වගේම කොළමැල්ලුමක් හැදුවා. ඉතින් අපිට දවල්ට ඒ වගේම බත් දෙව්වා. ඉතින් රස කෑමක් මං ආසම සහ අපේ ගෙදර හැමෝම හස්බන්ඩ් ලොකු දුව අපි හැමෝම රස කෑමක්. ඉතින් හැමදාම එළි වුණාට පස්සේ මට මෙන්න මේ වගේ ලොකු වළංකත් භාජන එකතු වෙනවා. ඉතින් මම මේ ටික ඔක්කොම කරනවා. කිසිම වෙලාවක මම භාජන ගොඩ ගහගන්නෙත් නෑ. කුස්සිය අපිරිවෙලට තියාගන්නෙත් නෑ. මට තියෙන ටික උඩරිම ලස්සනට මම මෙන්න මේ වගේ ආස්පස් කරලා ඒ වෙලෙම හොදලා ඒවා ඉවර කරගන්නවා මගේ වැඩ. ඉතින් මම ගොඩ ගහගන්න ඇත්තටම ආකාරي භාජනයක් ගත්තොත් ඒක ඒ වෙලෙම සෝදලා ආස්පස් කරගන්නවා. මොකද මට අපිරිවෙලට ඉන්නකොට ඒක ඔළුවට හරි අමාරුයි. ඉතින් මට ඔන්න වගේ පිරිසුදුවට පිරිවෙලට කොයි වෙලෙත් තියෙන පුංචි දේ හරි ලස්සනට තියන්න ඕනේ. ඉතින් මේ තමයි බබාගේ බත් එක ඇතුවා. ඉතින් චූටි දුත් මේ අතර නැගිට්ටා. නැගිටලා යාටත් දැන් කවන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඇත්තටම කවන එක නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද යා කඩනින්දෙන් නැගිටපු ඉඳන් අඬන්න ගත්තා එකපාරම. ඉතින් වඩාගෙන තමයි කෑවේ. එයා කාලා ඔන්න වගේ ඉතුරු කරා. ඉතින් ඊට පස්සේ අපි ගියා පොඩක් ඇවිදින්න හවස පාරේ. මට ඒක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මේ තමයි දැන් මේ 5ට විතර ඉතින් බබාට රෑ කෑම එකක්. අද මම යාට දෙන්නේ පුරක්කම් පොරිච් එකක් හදලා ඒකට කැසල් ගෙඩියක් පොඩි කරලා තව ආමන්ඩ් පවුඩර් පොඩ්ඩක් එකතු කරා මම පෝෂණය වෙන්නේ. ඒක තමයි යාගේ රෑ කෑම එක. ඉතින් ඒකත් එයාට හදලා අවලා එහෙම අපි රැස්ති වුණා තේ බොන්න. ඉතින් ඒ අතරේ අපේ ගෙදරට එනවා චූටි පූසෙක්. අපේ නන් නෙමෙයි යාට අයිතිකාරයෙක් කවුද කියලා දන්නේ නැහැ. ඉතින් යාට කෑම පොඩ්ඩක් දුන්නා. එයාත් ඇවිල්ලා ඥාව් වෙව්වා. ඉතින් යාටත් බඩගිනි ඇතින් ඉතින් පොය දවසේ කන්න මොකුත් හම්බෙච්ච නැති පාටයි. ඉතින් යාටත් කෑම අරලා දුන්නා. තේලා එහෙම. ඉතින් කුස්සිය මම මෙන්න මෙතන අස් කරගන්න අතරම ලොකු මනාවක් තිබුණා. ඒකත් අස් කරලා. දැන් නම් 7ට විතර බබාගේ කිරි එකත් හදාගෙන රැට බෝන. ඉතින් අද දවසේ ඉවර කරලා තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් තවත් ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු. ඊට හැමෝටම බයි.